ආයුබෝවන් යාළුවනේ ඔයාලට කොහොමද? ඔන්න අද මම ආවා ගම්පහ දිස්ත්‍රික්කයේ උසම ස්ථානය මාලිගාතැන්න පුරාණ රජමහා විහාරයට. කොළඹ ඉඳන් එනවා නම් කොළඹ ගම්පහ නැත්නම් කොළඹ නිට්ටඹුව බස් එකක ඇවිල්ලා මිරිස්වත්ත හන්දියෙන් බැහැලා ගම්පහ කිරිඳිවෙල 205 බස් එකක වතුරුගම මාර්ගයේ මාලිගාතැන්න විහාරයට හැරෙන පාරේ බස් නැවතුමෙන් බැහැලා කිලෝමීටර් එකක් පයින් ඇවිත් මේ විහාරයට පිවිසෙන්න පුළුවන්. මම දැන් විහාරයේ පහළ මළුවේ ඉන්නේ. මේ තමයි පහළ මළුවේ ඉඳන් අවට ප්‍රදේශ පේන විදිහ. අද ඇසළ පොය දිනය නිසා මේ පන්සලේ පින්කම් කටයුතු මේ ආකාරයට සිද්ධ වෙනවා. ඔන්න යාළුවනේ මම දැන් බෝමළුව වන්දනා කරන්න යන්නේ. මම දැන් බෝමළුව පහු කරගෙන චෛත්‍ය වන්දනා කරන්න යන ගමන් ඉන්නේ. ඒ යන අතරමඟ කුඩා දොරුවක් හම්බුණා. මේ දොරුව මැද්දෙන් තමයි මට යන්න තියෙන්නේ. ඉස්සරහට මීට වඩා විශාල දොරුවක් දැක ගන්න ලැබෙයි. ඔන්න මම දැන් චෛත්‍ය මළුවට ආවා. මේ තමයි චෛත්‍ය මළුවේ ඉඳලා පල්ලෙහා පේන විදිහ. ඔන්න දැන් මම උඩ මළුවට යන්න හදන්නේ. මේ ආකාරයේ කැලෑ මාර්ගයක් ඔස්සේ තමයි උඩට යන්න තියෙන්නේ. යාළුවනේ මට ගල් වලින් සෑදුණු ස්වභාවික උමම් මාර්ගයක් හම්බුණා. මේ ගල්පඩි කන්ද උඩට යනකම්ම තියෙනවා. මං හිතන විදිහට රජ කාලේ තමයි මේවා හදලා තියෙන්නේ. මේ කන්ද නගිනකොට පොඩි මහන්සි ගතියකුත් දැනෙනවා. මේ තියෙන්නේ මම අර කලින් කියපු දීර්ඝ දොරු මාර්ගයයි. මම දැන් දොරුව පහු කරලා නැවත කන්ද තරණය කරමින් ඉන්නේ. යාළුවනේ ඔන්න මම දැන් කන්ද මුදුනට ආසන්නයේ ඉන්නේ. ඔය ඈතින් පේන්නේ පිළිකුත්තුව රජමහා විහාර ගලයි. මන් දැන් චෛත්‍ය මළුව පේන මානේ ඉන්නේ. ඔන්න මම චෛත්‍ය මළුවට ආවා. මාලිගාතැන්නට කොළඹ පේන්නේ මේ විදිහටයි.
ඇවිදල මහන්සි අයට ස්ථාන කීපයක මේ වගේ බොන්න පොඩි බීම කඩ තියෙනවා. ඔන්න දැන් මම මේ වීඩියෝ එකේ අවසානයට ඇවිල්ලා ඉන්නේ. ආයේ ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු.